අයිබෝන් හැමෝටම සුබ දවසක්. ඉතින් අද හැමෝම සම්බන්ධ වෙලා ඉන්නේ මගේ YouTube channel එකත් එක්ක හස්සකේස්සේ. ඔයාලා දන්නවා TikTok වගේම මම Facebook page එකක් කරනවා. ඉතින් ඕගොල්ලන්ට YouTube channel එකත් මම ගෙනාවේ මේ platform එකේ දිග වීඩියෝ හදන්න හරි ලේසි. හොඳ platform එකක් නිසා YouTube channel එක. ඔයාලා දන්නවා TikTok එකේ සමහර ඒවා location බෑ දාන්න. එතකොට Facebook එකේ ඔයාලා දන්නවා long video ගේන්න බෑ. ඉතින් ඒක නිසා අද YouTube channel එක මම ඔයගොල්ලන්ට සම්බන්ධ කරගත්තේ ඒක නිසා. ටිකක් දිග වීඩියෝ එකක් වෙන නිසා. ඉතින් වැඩි කතා බහක් නැතුව විස්තරේ කතා කරමු. ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් කියලා දිනන හැමෝටම මේ සම්බන්ධව. ඉතින් හැමෝම දන්නේ මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් මම දැනගත්ත දේවල් අනුව ඔයගොල්ලෝ අතර ෂෙයා කරන්න මම අද මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මම අද කතා කරන්නේ මැයි 12 පොදු සමාකාලය ගැන. මේ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා ඔයාලට සමාකාලය කියන්නේ මොකක්ද, සමාකාලය කාටද වළංගු, ඒ වගේම මේ සමාකාලයේදී කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා හැමෝම. හරි. ඉතින් පොදු සමාකාලය කියන්නේ මේක යන්න පුළුවන් එකක් නෙමෙයි ලංකාවට. හැමෝම අහනවා. ඉතින් මේක යන්න පුළුවන් පොදු සමාකාලයක් නෙමෙයි. මේක ඇවිල්ලා house driver or housemaid. ඒ කියන්නේ ගෙදර රියදුරු, ඒ වගේම ගෙදර වැඩ කරන අපි අරබින් කියනවා නම් කදම්මා. ඒවල දන්නවා මේක සෞදියේ ඇවිල්ලා තියෙන අලුත් නීතියක්, ඒ වගේම සමාකාලයක්. ඉතින් මේ සමාකාලයේ වළංගු වෙන්නේ house maid ටයි house driver ටයි විතරයි. ඉතින් ඉස්සෙල්ලා මම කිව්වා වගේ හැමෝම මේක දැනගන්න ඕනේ. ඉතින් මේක ඇවිල්ලා මැයි 12න් ඉස්සෙල්ලා පැනපු අයට විතරයි. පස්සේ පැනපු අයට මේක වළංගු වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඒජන්සි හරහා මාරු වෙන්න ගියොත් ඔයාලා ලොකු ගාණක් යනවා. මම දැනුවත් සමහර 11000ක් 8000 9000ක් මං හිතන්නේ වියදම් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මම ඔයගොල්ලන්ට කියන්නේ මේක හොඳම ක්‍රමය ඔයගොල්ලෝ කරන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ පැනලා ඉන්නවා නම් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් කෆිල් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාලා කොහේ හරි වැඩ කරන්න ඕනේ. මොකද ඔයාලට සල්ලි එන්න තියෙන්න එපයි. මොකද මේ ඉන්නවා කියන අනිවාර්යෙන් හම්බ කරන්න ඕනේ. ඉතින් ඔයාලා හම්බ කරනවා කොහේ හරි ඉඳන්. ඉතින් ඔයාලට මේ රටේ කෙනෙක් ඔයාලා හොයා ගන්න ඕනේ. මං හිතන්නේ මේ රටේ අය තමයි ගොඩක් ඉන්නේ. දැන් ඉතින් ඔයාලට house maid වලට house driver වලට මේ රටේ අය ඉන්නේ. ඉතින් මේ රටේ කෙනෙක් ඉන්නවා නම් ඔයාලා කරන්න ඕන හොඳම දේ ඉක්මනට යන ජවසාත් එකට ගිහිල්ලා ඒක දෙනවා ෆෝම් එකක් පුරවන්න ඕගොල්ලන්ට. ඒ ෆෝම් එක පුරවන්න පිරෙව්වට පස්සේ ඕගොල්ලන්ට ඒගොල්ලෝ කියනවා ඔයාලගේ අකාම එක කොච්චර කාලයකට නැද්ද කියලා බලලා. ඉතින් අනිත් දේ තමයි ෆෝම් එක පුරවලා ඕගොල්ලන්ට අදාළ මුදල් ගාස්තු කරනවා. මං හිතන්නේ 2500 2000 ඇතුළත. මට හරියට ඒකේ ගාණක් කියන්න බෑ. ඊට පස්සේ ඔයාලගේ අකාම එක කොච්චර කාලයකට නැද්ද ඒකට දඩ මුදලක් ගෙවන්න වෙනවා. ඉතින් ඔයාලා බය නැතුව යන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ අලුත් කවිල් එක්ක යන්න. ඔයාලගේ ඉස්සෙල්ලා තියෙන ප්‍රශ්න ඔක්කොම ඉවර වෙනවා. ඒක ආයි ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔයාලට ඒ ප්‍රශ්න ආයි ඒකෙන් පස්සේ ඉවරයි. ඒ කියන්නේ ප්‍රශ්න වලට තිබ්බත් ඔයාලා අලුත් කවිල් එක ගිහලා මාරු වුණාට පස්සේ ඔයාලට ඉස්සෙල්ලා තියෙන මොන ප්‍රශ්න තිබ්බත් එතනින් එහාට ඉවර වෙනවා. ඉතින් ඕක තමයි දේ වෙන්න ඕන දේ. ඉතින් ඔයාලා මේ රටේ එක්කෙනත් එක ගිහිල්ලා ඔයාලගේ අදාළ මුදල් ගාස්තු ගෙවලා 2500ක් ඇතුළත ඊට පස්සේ ඔයාලගේ අකාමේ කොච්චර කාලයකට නැද්ද ඒක ඕගොල්ලෝ ඒ ගාන ගෙවුවට පස්සේ ඔයාලා මාරු වෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් හැමෝම අහලා තිබ්බා යන්න බැරිද කියලා යන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයාලා මාරු කරාට පස්සේ ඔයාලට ඒ කපිල් එක්ක කතා කරලා මට යන්න ඕන මෙච්චර කාලයකට කියලා ඔයගොල්ලෝ ලංකාවට ගියා. ඔයාලා එන එක තීරණය කරන්නේ ඕගොල්ලෝ, එන්නේ නැති එක තීරණය කරන්නේත් ඕගොල්ලෝ. ඔයාලට පුළුවන් කපිල් හරහා මාරු වුණාට පස්සේ යන්න. නැත්තම් ඔයගොල්ලෝ දන්නවා මේ සපර් ජේල් ගිහලා තියෙනවා. ඉතින් ඒ ජේල් එකට ගිහිල්ලත් යන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් දැන් වැඩ කරන කපිල් එක්ක වැඩ කරනවා නම් වැඩ කරන්න පුළුවන්. ඔයාලට අලුතෙන් මාරුනාට පස්සේ ඉතින් ඔයාලා ඒජන්සි එක කරගත්තොත් ඔයාලා ලොකු ගාණක් යයි. ඒක නිසා දැන් වැඩ කරන කපිල් එක්ක ඔයාලා ජවසත් එකට ගිහලා මාරු වෙන්න. නැත්තම් තව ක්‍රමයක් තියෙනවා. ඔයාලා දන්නවා අලුතෙන් තියෙනවා මුසානත් කියලා ලේබර් ප්ලැට්ෆෝම් එකක් Google එකේ. ඒක ගොඩක් අය දන්නවා, සමහර අය දන්නේ නැහැ. ඒක නිසා ඔයාලට ඒකෙන් මාරු වෙන්න බෑ. මොකද ඔයාලා දන්නේ ඒක කරන්න. ඒක අනිවාර්යෙන් මේ රටේ අය විතරයි ඒක දන්නේ. ගොඩක් ඒක ඉංග්‍රීසි වලින් තියෙනවා. නමුත් අරබියෙන් තියෙන්නේ ගොඩක්. ඉතින් ඔයාලට පුළුවන් මේ රටේ සමහර අය දන්නවා, සමහර අය දන්නේ ඒකෙන් මාරු වෙන විදිය. ඉතින් ඔය මුසානත් කියලා ලේබර් ප්ලැට්ෆෝම් එකට ගිහිල්ලා මාරු වෙන්න පුළුවන්. ඒකත් ඔයාලා මතක තියාගන්න. ඔයාලට හොඳම දේ මම කියන්නේ අලුත් කපිල් එක්ක හෝ මේ රටේ කෙනත් එක්ක ගිහිල්ලා ඔයගොල්ලෝ ජවසත් එකට ගිහිල්ලා ඒ ෆෝම් එක පුරවලා ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් අදාළ මුදල් ගාස්තු ගෙවන්න. මුදල් ගාස්තු ගෙවලා ඉවරලා අකාමයකට තියෙන ගාණ ගෙවලා ඉවරලා ඔයගොල්ලන්ට පුළුවන් එයාට මාරු වෙන්න. ඊට පස්සේ ඔයාලට ප්‍රශ්න නැහැ. ඔයාලට පුළුවන්
ලංකාවට යන්න ඕන නම් ලංකාවට යන්න ඒකත් එක්ක කතා කරලා යන්නේ ගිහිල්ලා එන එක ඔයගොල්ලෝ තීරණය කරන්නේ. නැත්තම් ඉස්සෙල්ලා කිව්වා වගේ සපර් ජෙල් තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ තීරණය කරන්නේ. ඉතින් ඔයාලට මේ සමා කාලය ගැන මම කිව්වේ සමා කාලය ඇවිල්ලා මේක කපිල්ලට මේ රටට මාරු වෙන්න පුළුවන් විදියක් තමයි මේ සමා කාලය කියන්නේ. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මං හිතනවා මං කියපු එක. ඉතින් ඔයාලට තව දුරටත් ඉදිරියටත් ප්‍රශ්න තියෙනවා නම් තව මොන හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ ජෙඩ්ඩා වල තියෙනවා අපේ රියාද් වල තියෙනවා එම්බසි හරහා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඔයාලට දැනගන්න අලුත් දේවල් හෝ ඔයාලට විශේෂ දෙයක් දැනගන්න තියෙනවා නම් එම්බසි හරහාත් ඔයාලට පුළුවන්. ඉතින් එම්බසි නම්බරේ ඔයාලට හොයාගන්න ලේසියි. ඔයගොල්ලෝ දන්නවා මම කස්සකේස්සේ පේජ් එකේ ඔයාලා දන්නවා මම උඩින්ම පින් කරලා තියෙනවා ජෙඩ්ඩා එකේ එම්බසි නම්බරෙත් ඒ වගේම රියාද් එකේ එම්බසි නම්බරෙත්. මම හිතන්නේ රියාද් එකේ එම්බසිය තැනක දැන් මාරු කරලා තියෙනවා. ඉතින් ඒකේ ලොකේෂන් එකත් මම ඔයගලන්ට දාලා තියෙනවා. ඉතින් අනිත් එක තමයි ඔයාලට කියන්න ඕනේ දැන් ඊත් එක එන නිසා ලබන මාසේ ඉඳන් 11 වෙනිදා වෙනකන් රියාද් එම්බසිය වහනවා. ඒ වගේම ජෙට් එකත් මම හිතන්නේ එහෙමයි. ඉතින් ඔයාලට ඊට ඉස්සෙල්ලා විස්තර මොනවද දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් පේජ් එකට ගිහිල්ලා මම නම්බරේ දාලා තියෙනවා. ඔයගලන්ට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉවර නැහැ. තව තියෙනවා ඔයාලට කියන්න දැනගන්න දේවල් ගොඩක්. වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලන්ට පුළුවන් પાස්පෝර්ට් එක නැද්ද? ඔයාලගේ අකාම එක නැද්ද? ඉතින් ඔයාලට පුළුවන් එම්බසි හරහා ඒ විස්තරය දැනගන්න. අනිත් එක තමයි ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා ජවසාත් එකට යනවා නම් ඔයාලට ඉකාම නම්බරේ හෝ ඔයාලා પાස්පෝර්ට් එක නැත්නම් ඔයාලගේ වීසා නම්බරේ හෝ මොකක් හරි ඔයාලගේ ඩොකියුමන්ට්ස් එකක් ඔයාලා තියාගන්න. මොකද ඔයාලගේ විස්තර හොයාගන්න ඒගොල්ලන්ට ලේසි වෙන ක්‍රමයක් ගැන මම කිව්වේ. ඒ තුනෙන් එකක් ඔයාලා අනිවාර්යෙන් අරන් යන්න. එතකොට එයාලට ඔයාලගේ විස්තර හොයාගන්න ලේසි. හරි හවුස්මේට්ලා හවුස් ඩ්‍රයිවර්ලාගේ ගැන කතා වගේම තව කතාවක් තියෙනවා කතා කරන්න. මේ දවස්වල දවස් 15ත් 60ත් අතර කියලා තියෙනවා. මම දැක්කා සෝෂල් මීඩියා වල දවස් 15යි. නමුත් මම මෙහි නිවුස් ප්ලැට්ෆෝම් එක දැක්කා ඒක දවස් 60ක් වළංගුයි කියලා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන්. ඕගොල්ලන්ට කියන්නේ මේක ඇවිල්ලා කම්පැනි වලින් පල්ලින්න කොල්ලෝ කෙල්ලන්ට ඒකත් ඔන්න දීලා තියෙනවා ඒගොල්ලෝ. ඕගොල්ලන්ට පුළුවන් ඒකත් අනිවාර්යෙන් මාරු කරගන්න. කිව්වා ඇප් කියලා එකක් තියෙනවා ඔයාලා දන්නවා. කිව්වා ඇප් එකේ ඔයාලට පුළුවන් මාරු වෙන්න. ඉතින් ඔයාලට මාරු වෙන්න කියන්නේ ඔයාලට ඒක හදා ගන්නට වැඩිය ඔයගලන්ට ලේසි ක්‍රමය. ඔයාලා දැන් පැලලින්න කම්පැනියක් තියෙනවානේ. ඔය කියන්නේ ඔයාලා දැන් ඉස්සර හිටපු කම්පැනියෙන් පැලලා මොකක් හරි පඩු ගෙවන්න තු ප්‍රශ්නයක් හරි එක්ක ඔයාලට ජොබ් එකේ ප්‍රශ්නයක් හෝ නමුත් නැත්තම් ඔයගලන්ට එකමඩේෂන් එකේ ප්‍රශ්නයක් ඔයාලට මොනවා හරි යම්කිසි ප්‍රශ්නයක් ඔයාලට මෙතන තියෙන ප්‍රශ්න නිසා ඔයාලා ඒ ජොබ් එකෙන් පැන්නා. ඊට පස්සේ ඔයාලට පුළුවන් දැන් ওই කේස් එක මාරු කරගන්න. අලුත් කම්පැනි කතා කරන්න අලුත් කම්පැනි එකල ඉක්මනටම දැන්ටත් දවස් 5ක් ගිහිල්ලා ඉවරයි. දවස් 5ක් අයක්. ඒක නිසා ඉක්මනටම ඔයගොල්ලෝ මාරු කරගන්න ඔයාලගේ කොන්ට්‍රැක්ට් එක මේ කිව්ව ප්ලැට්ෆෝම් එකට. එතකොට ඔයාලගේ ඉස්සලා තියෙන ප්‍රශ්න ඉවරයි. ඔයාලා එතන කම්පැනි අදාළ නැහැ. ඉතින් හවුස්මේට්ලා හවුස් ඩ්‍රයිවර්ලාට වගේ ඉස්සලා කම්පැනියේ තියෙන ප්‍රශ්න හෝ ගෙවල් වල තිබ්බ ප්‍රශ්න ඔයාලගේ ඔක්කොම ඉවර වෙනවා. ඉතින් ඕගොල්ලෝ ඉක්මනට මාරු කරගන්න. කම්පැනි වලින් පල්ලින්න කොල්ලන්ට කෙල්ලන්ට මේ කියන්නේ. ඉවර නැහැ වීඩියෝ එක. මතක තියාගන්න ඔයාලා හවුස්මේට් හවුස් ඩ්‍රයිවර්ලාට මං කෝ ඉස්සෙල්ලා වගේම මෙන්න මේ ප්ලැට්ෆෝම් එකෙන් ඔයාලට පුළුවන් මාරු වෙන මං කෝ මුසානත් ලේබර් එක මෙන්න මේක. එතකොට කම්පැනි වලින් වැඩ කරන කොල්ලන්ට හෝ කෙල්ලන්ට මම කියන්නේ ඔයාලට මාරු වෙන්න කියලා කිව්ව ඇප් එක කිව්ව ප්ලැට්ෆෝම් එක කරා කම්පැනියත් එක්ක කතා කරලා ඒ ඇප්ලිකේෂන් එක ඒ ප්ලැට්ෆෝම් එක තමයි මෙන්න මේක. ඉතින් වීඩියෝ එක මම ඉවර කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මොන හරි ප්‍රශ්නයක් මොන හරි අදහසක් තියෙනවා නම් දැනගන්න කමෙන්ට් එකට දාන්න. කමෙන්ට් බොක්ස් එකට මම බලනවා මම රිප්ලයි කරන්න. ඉතින් ඒ වගේම ඔයාලට කියන්න විශේෂයෙන් කස්සකේස්සේ පේජ් එක වගේම TikTok එක follow කරලා තියාගන්න. YouTube channel එක subscribe පාරක් දාලා තියාගන්න. හැමදාම අලුත් වීඩියෝ හැමදාම අප්ඩේට් කරනවා. ඉතින් ඔයාලට ලේසිම හොයාගන්න ලේසිම ක්‍රමය තමයි YouTube channel එක වගේම TikTok එක. අපි දන්නවා social media කියන්නේ අපි හැමදේම ඉගෙන ගන්න පුළුවන් වගේම අපිට හැමදේම නැති කර ගන්නත් පුළුවන් platform. ඉතින් හැමෝම මම හිතනවා නැති කර ගන්න නැතුව අවශ්‍ය දේ පමණක් මේ social media වලින් ගනී කියලා.
ඉතින් එහෙනම් කස්සකේස්සේ අදට නවතිනවා. ආයි තව වීඩියෝ එකකින් ඉදිරියට හමු වෙමු. ඉතින් එහෙනම් ෆලෝ කරලා තියාගන්න TikTok එකේ page එකයි YouTube channel එකත් subscribe පාරක් දාන්න මතක තුව හැමෝටම. එහෙනම් ජය වේවා කස්සකේස්සේ සෞදී ඉඳන්.